Yo, what's up ladies and gents? Welcome back to my YouTube channel. සාදරයෙන් ආදරයෙන් පිළිගන්න අදත් අලුත් වීඩියෝ එකකට වැඩි කතා බහ ගන්න නම් දෙයක් නැහැ. අපේ group එකේ තියෙන අශ්වින් මීම් හබ් ඒකට ගිහිල්ලා join වෙන්න පුළුවන්. ඔයාලගේ post share ගන්න පුළුවන්. වැඩි කතා බහ ගන්න දෙයක් නැහැ. එහෙනම් අදත් අපි යන් අපේ වීඩියෝ එකට. Here we go. උදේ පාන්දර කන්න පුළුවන් තත්ත්වෙක තියෙනවද? නයෝ මේ ඔබ මේක කණ්ඩද ගෙනාවේ එහෙම නැත්නම් වෙන මොකක් හරි කරන්නද? මේක සොමිය කොහමද සබ සංකමනි රැකමත්තා වසානේ හිනේ නම් හිනේ සලානිකම් බලන් හිටියක් මම පිකප් වෙලා නම් එකක් නෑ නේ උදව් කළා විස්කි බ්‍රෑන්ඩි බී වට මේක මේ අඩෝ මේවා ටී එකෙත් දනවද බං මේ ඩේටා කාඩ් දාගෙන යනකොටදී පවුඩ පිටිය එකතු වෙලා ටී එක ඉස්සරහට වෙලා yeah boy okay next මේ හරි දැන් ක්ලච් එක ගන්න ක්ලච් එක මේ හරි දැන් ක්ලච් එක ගන්න ක්ලච් එක මේ තව මෙරික පම්පුසි ලයිසන් එක මම්බේ okay next හොඳයි ළඟට දාගත්ත උඩිය වැඩිගෙන එද්දි සෝද කතා භාගය දෙන මායි මෙතුමයි අපි මේක ගැන කතා කරන්න ඕනේ. මේකේ සේමසේ කේස් යන්නේ. කතාව. හිත්‍රි දෙනවා නම් ඒ හිත් සලසන්න ඕනේ. අපි මේ දුකට නේ ඉනාන්නේ. මොකක්ද දාන්නේ සිගරට් එකක් බොන්නද ඕක අහන්න හොඳයි ළඟට. නෑ අපි මේක ගැන කතා කරන්න ඕනේ. මේකේ සේමසේ නෑ මම නම් මුල් කතා කරන්නේ අපි යනවා ඊළඟ එකට okay next ගෑනිට බය නැහැ කියලා පොරටෝක් දෙදී හිටපු එකක් බැන්දම මේ වගේ ගෑනි දෙක යාළුවෝ එක කියලා තමයි කිව්වේ okay next ආදරයක් ඇති වෙනවා මෙහෙමයි ඉතින් ආදරයක් ඇති වෙන්න ඕනේ කියලා ගන්න අන්තිම ස්ටෙප් එකට යන්න දැන් නම් තෝරලා එපා වෙලා ඉක්මනට කෙනෙක් හොයාගන්න ඕනේ ඒක නම් ඇත්ත වෙයි ඒ කාලෙත් එනවා ලයිරු මොකද වෙන්නේ මෙහෙමයි කියන්න තියන්නේ මේ කෙල්ලෙක් නැති එක ඒ හූ කියන පාට කියන්නේ හරිද බඩුකාරයට මේ අද මම මේ උපවාසයක් කරන කුණුහරුප කියන්නේ නැහැ කියලා මම හිතාගෙන ඉදී ඒ වුණාට උඹලාගේ පුතාලා එක්ක අපිට මේකේ කුණුහප්ප ලෝකේ ඉන්න බෑ අන්න ඒක එන්නන තත්ත්වේ අපේ මහත්තයෝ ලේ කෝප වෙනවා හරිද කෙල්ලෙක් නෑගගා අපට දෙන්නේ පිටු මේකේ කෙල්ලෙක් දාලා තොපේ ගෙදර ඉස්සරහට එන්නේ මම ඉස්සෙල්ලව කෙල්ලවත් එක්ක අපේ අම්මට වෙන්නන්න කලින් තෝට වෙන්නන්නේ තෝ දැනගන්න ඉබ්බේ ලේ කෝප වෙලා මම කතා කරන්න උපවාසය අද නවත්තනවා ඒට කරනවා ඒ වුණාට මේක මතක තියාගන්න මහින්ද නෙවෙයි තෝ අහුනොත් මම අල්ලලා ගහම පොළවේ කෙල්ලෙක් නැහැ කියලා කියන්නේ බා මම මේ සියලුම කෙල්ලෝ නැති කොල්ලෝ වෙනුවෙන් තමයි හඬ නගන්නේ ජනිත ඉන්නවා මලිදු ඉන්නවා අපේ රහල් මල්ලි ඉන්නවා සංගමේ උඹලත් තොපි 70 මේ අහිංසක කොල්ලෝන්ගේ හිත විදවන්න බා මම මේ උංගෙඩුවේ කතා කරන්නේ ලේ කෝප වෙලා ඉන්න ජනිත කෙල්ලෙක් නැති එකයි කියලා කියන්න එපා බඩුකාර වෙන්න පුතා අතෝ වගේ උන් කෙල්ලෝ 50ක් විතර ටෝක් කරාම අපිට කොහෙන්ද කෙල්ලෝ උඹ අන්න ඒක තේරුම් ගනින් මගේ ලේ කෝප වුණා මම දැන් සල්සු උඹ මහ බුදේ ඔයගොල්ලෝ නෑ උන් නිමුණ වද අපේ සෙට්ටේ කෙල්ලෙක් නැති එකම එක මං එහෙමයි කෙල්ලෙක් සෙට් කරන්න බැරි ගමන්නේ අපිට කෙල්ලෙක් සෙට් කරන්න අවශ්‍යතාවය ගන්න ඒක
ඒකයි බුද්ධි ලයිරු බයි ගිරිනිවන හමුදාව With their tanks and their bombs, and they're gone. අම්මක් තමයි මේමයි ලංකාවේ වෙන්නේ මේ ගින්නක් ඇවිදිලා කියලා කෝල්ලයක් ආපුවාම ඒක ලොක්කට කියලා ලොක්කගෙන් ලොක්කට කියලා ලොක්කෙන් ලොක්කලාට ගිහිල්ලා එහෙම ගිහිල්ලා එයාලගෙන් ඕකේ එක ආවට පස්සේ තමයි යන්නේ. එතකොට ඉතින් ඔය අවස්ථාවෙත් තමයි යන්නේ. ඕකේ නෙක්ස්ට්. යාළුවාට කෝල් කරලා ඌ ආන්සර් කරන්නේ නැති වුණා. ඌ හොයාගෙන ගෙදරට යනවා. අපේ මේ දැන් එකෙක් කියලා බුද්ධිමාල් කියන එක බුද්ධිමාල් ඔබට උපාරය වෙනස කෝය කොමු ගල් මුදලයා ගේ ඇතුලේ ඉන්නවද දන්නේ ගල් මුදලයා කෝය කොමු ගල් මුදලයා මස්සිනා කවුද යකෝ ගල් මුදලයා ගේ ඇතුලේ කොල්ලන්ට කරන්න පුරුදු වෙන්න එපා පොඩි කාලේ ඉඳන්. ඔකේ නෙක්ස්ට්. මගේ රන්දික පළවෙනි වතාවට දකින්න ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඕකෙන් එහාට හදන්න. බලමුකෝ. සයිකල්ල බලමු. බැරිගෙන ගන්න. දැක්කනේ නෝනා පින්නුවේ මිනිස්සු හොයන්න එපා මං කියන්නේ ඒක. ඕකේ නෙක්ස්ට්. 2020 අවුරුද්දේ කරන්න ඉන්න වැඩ බොල බොස්ගේ ලොකු ප්ලෑන් එක ගැන කියද්දි 2020 මුල් සතියම ජොබ් එකෙන් අයින් වෙන්න ප්ලෑන් කරන්න ඉන්න බව කතුමයි සෝරි අපි බලමු පස්සේ මොකක් හරි දැනට ගිහින් එන්න. එස්ගෙන් තුන්වෙනි වතාවට බූට් කාලා කාමරේට ආණ්ඩාවට ඉද්දි මම ආතල්ලයට කරනවා ඕනේ දත්ත. ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇරෙන්න වෙන එව්වෝ දිහා බලන්නේ දැක්කත් අහක බලාගන්න මම වගේ. ඕකේ නෙක්ස්ට්. අම්මා නල්ලපු ගෙදර එක කෙල්ලෙක් එක්ක කාමරයක ඉඳලා අහුවෙලා උට රූම් තියෙන තැනත් කියලා රූම් වල අයිතිකාරගේ නම්බරෙත් දීපුවම හොප්පී අම්මේ මොනවද ඒ කාමරවල කරන්නේ? අයියා අම්මේ ගෑල්ලවෙක් එක්ක කාමරවල යන්නේ. ඇත්තටම ඇයිදරු ගායනම එකේ කාමරවල යන්නේ? I don't know. I mean, the answer to that is ක්‍රෂ් එකගේ ආච්චිගේ මල ගෙදර ගිහින් නිද්දිගේ සැර බොකක් සෙට් වෙලා කරගන්න දෙයක් නැතුව ඉන්නකොට ඒකේ මල්ලිට කතා කරලා ෂේප් එකේ මල්ලි ටොයිලට් එක තියෙන්නේ කොහෙද කියලා ඇහුවම ඌ අක්කේ මේ අයියට කක්ක බල එළු රැට් එකේ දින දර වෙන්නම්මකෝ කියලා එනගත්තා කිව්වා. Thank you මස්සිනා thank you ලගරේ good job. Okay next. වැඩ කරලා ගෙදර ඇවිත් චූ කර ඉද්දී පොඩි එකා එකපාරට ආපු නිසා එහාට වෙලා ඉන්න පුතේ මම මෙන්නම් කිව්වම අපෝ මම ඕන තරම් දැකලා තියෙනවා තාත්තේ ලයිට් බිල් ලියන්න එනවාම අම්මගේ දත් මත් මේක අපි යන්නේ ඉඳගෙන අපි කෑල්ලත් එක බයික් එකේ යද්දී පිටිපස්සට අත දාලා ඒකේ අත යන්න පුරුද්දට දවසක් තාත්තා බයික් එකේ දාගෙන යන්නකොට බැරි වෙලා තාත්තගේ අතවස මම ඒ තාත්තේ ඉන්නවද කියලා බැලුවේ තාත්තා ගාල්ලේ
තාත්තේ අම්මට අපේ තාත්තා ඉදන්නේ මේ ඕකේ නෙක්ස්ට් සෙට් එකේ බම්බෝරි ගහ කෙල්ලෝ එක්ක රූම් ගන්න යන යාළුවා ළඟදි කෙල්ලෙක් එක්ක රූම් ගිය වෙලේ ඉඳන් බය වෙලා වගේ බලාගත්තුවද බලාගෙන ඉන්න නිසා පොඩ්ඩක් ඕල කරනවා ඌ රූම් ගිහපේක වැඩ හිටපු එක ओ भाई मारो मुझे मारो මේ වගේ එකේ වැඩ උත්තේවා සෝ ඉවරයි ඉතින් ක්‍රශ්ගේ හිත දිනා ගන්න හිතන් ශා ඔයා ලස්සනට සින්දු කියනවනේ කියලා බොරුවට කිව්වට පස්සේ ඊළඟ දවසේ ඉඳන් වැරද්ද ඔයා වැරද්දක් කරනවා මචං चांद जलने लगा आसमां ये है क्यों पिघलने लगा मैं ठहरी रही ज़मीं चलने लगी धड़काए दिल सांस थमने लगी हो क्या ये मेरा पहला प्यार है ඇති සිින්දු ඇත්තන උඩ ලස්සනයි ඒ වුණාට ඔයා සිින්දු කියන්න එපා කියලා කමෙන්ට් එක තියෙනවා ඕකේ නෙක්ස්ට් මෙතන වීඩියෝ එකක් කරලා පොඩ ඉඳපන් රටේ මිනිස්සුන්ට මෙච්චර කරදර වෙලා තියෙද්දිත් අපේ පැති වලට ගම් වතුර නැහැ නායන් නැහැ ගෙවල් හදලා අපිට තැනක කියලා කියන මෝල් කරගෙන ඉන්න රටක් මේක ගම් වතුර ගැන කතා කරන්න මට දෙයක් නැහැ අපි යන්කෝ ඊළඟට ඕකේ නෙක්ස්ට් බොස්ට වදින්න කියලා දාපු ස්ටේටස් එකට බොස් මේක එවන්න කියලා තිබ්බා කතුම්මයියේ අපි යන්කෝ ඊළඟට ජොබ් ගන්න තියෙනවා මේවා කරන්න ගිහලා බඩගිනි නිසා බත් එක බෙදාගෙන කන්න හොරද්දී ඉස්කෝලේ යාළුවෝ එක්ක පොරකකා බත් එක්ක ආව හැටි මතක් වුණා. Good old days මචං. Old memories gold. Okay next. සෙට් එකේ කොටා මමනේ කොටා දෙපා ගෙදර ප්‍රශ්නයි ජොබ් එකේ ප්‍රශ්නයි කල්පනා කර කර අවුලෙන් ඉද්දි බබා මගේ අම්මතේ මාවට ඇඟිල්ලේ නියවොත්ත කුණු වෙලා වැටුනොත් ඔයා මාව දාලා යනවද කියලා ගාලා මැරෙජ්ජක් දාලා තිබ්බා පුදුම කරුණේකට තමයි මමත් කරගෙව්වේ කියලා බුද්ධි කියලා එකක් කියනවා මටත් එමු ඕකේ නෙක්ස්ට් ගුල හාරලා ඇතුලේ හිටපු එකාව එළියට අරන් තෝත් නටාපිය මාත් නටන්නම් කිව්වෝ බින්කුණ්ඩා අඩෝ චිත්‍ර කරේ බං මම කරන මෝඩ වැඩ ඉවස ගන්න බැරුව බොසා ඔෆිස් එකේ පිටිපස්සේ පරාලක එල්ලිලා ඉන්නවා දැක්කෝ අත්තිකේ අඩෝ අද බොසාටම කෙලවඩ තියන්න එපා ජොබ් එකකට ගියා විතරයි නෙක්ස්ට් පොඩ්ඩක් වැඩි වුණ දවසට අපිට ලයිෆ් ඇඩ්වයිස් දෙන යාළුවා අර සමිස් සිරිමාන්න කරක දාලා ඉතින් මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ඉතින් ඕගොල්ලෝගේ ජීවිතවල ලස්සන ආදර කතාවක් නැත්නම් විරහවක් අනිවාර්යෙන්ම ගෑවිලා තියෙනවා කියලා මම හිතනවා. ඉතින් මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ඕගොල්ලෝගේ ගෑන් ළමයා නැත්නම් පිරිමි ළමයා දාලා ගියාට ඕගොල්ලෝගේ ජීවිත වලින් වන්දි ගවන්න එපා. බෙල්ල වල දාගන්න යන්න එපා. කෝච්චියට බෙල්ල තියන්න යන්න එපා. ඕගොල්ලන්ට කරන්න තියෙන හොඳම දේ තමයි ඕගොල්ලෝ දිනලා පෙන්නන්න. අන්න එදාට ඕගොල්ලෝ දිනවා. ඕගොල්ලෝ විහිළුවකට ගන්න එපා හැමදේම. ඇත්තනේ කියන්නේ. තාත්තේ ගල්ගෝතලෙන් තාත්තගේ ඇඳයට තිබ්බ ගල්ගෝතලෙන් භාගයක් විතර ගහන එකට වතුර ටිකක් දාලා ඇවිත් පාඩුවේ ඉන්නකොට ටිකකින් තාත්තේ ඒ බෝතලේ වස බෙහෙත් ගහන ටැංකියයි අරගෙන වත්ත බලලා යනවා දැක්කා. My time has come.
පිස්සුවෙන් වගේ ඇගිලි කප යන අංගුලිමාලට මහාරෑ පාරේ යන කෙක්කො සෙට්ටලා උගේ ඇගිල්ල කපන්න හිතන් ඌව කැලේට ඇදන්න යන්න ගිහින් කලුවරියම ඇගිල්ලෙන් අල්ලගෙන කපන්න හදද්දි ඇගිල්ල ටික ටික ලොකු වෙනවා අත්දැකුණා අංගුලිමාල. වෙන ඇගිල්ලක් මං හිතන්න කපන්නේ මඩ ඇගිල්ල. යෝ එහෙනම් මම හිතනවා අදත් ඔයාලා වීඩියෝ බලලා සතුටු වෙන්න ඇති කියලා. මගේ FB page එකට ගිහිල්ලා join වෙන්න පුළුවන් අශ්වින් මීමත්. ඒක මගේ channel එක තියෙනවා අයි මශ්වින්. ඒ ඔක්කොම description එකේ දාලා තියෙනවා link. ඔයාලට ගිහිල්ලා check කරලා බලන්න පුළුවන් කැමති නම්. අපි එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ළඟදීම සෙට් වෙමු. එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. Stay safe and be happy.